ඔයාගේ වතුර උණු කරන හීටර් එකකින් උණු කරනවා වතුර එකක්. ඔයා මේ වතුර එක උණු කරන්න පාවිච්චි කරන්නේ ප්ලාස්ටික් කෝප්පයක්. ඉතින් මෙන්න මේ වතුර එක උණු කරන ගමන් ඉද්දි ඔයාට එනවා කෝල් එකක්. ඉතින් මේ කෝල් එක ආන්සර් කරලා ඔයා කිචන් එකෙන් ටිකක් එළියට යනවා. යම් කිසි සැලකිය යුතු කාලයකට පස්සේ ඔයාට එනවා නිකන් ඉතින් guys අද අලුත් වීඩියෝ එකක් එක්ක ඔයාව ඉතාම සාදරයෙන් පිළිගන්නවා රබියා විසහන් මගේ YouTube channel එකට. ඉතින් ඔයාලට මෙන්න මේ channel එකේ මෙන්න මේ වගේ තාක්ෂණික වීඩියෝස් තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. අද නම් මගේ වීඩියෝ එකක් බලන්නේ අනිවාර්යයෙන්ම subscribe කරන්න bell notification එක click කරලා all දාලා තියාගත්තොත් ඔයාට මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් විදියට ඒක ඔයා ළඟටම ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒක මගේ ඉස්සරහ වැඩවලට ලොකු support එකක් වෙයි. ඒක නිසා අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලලා channel එක subscribe කරන්න කියලා ඔයාලගෙන් ඉතාම ආදරෙන් ඉල්ලනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අපේ කතාවට. ඉතින් ඔයාලට සලාම මෙන්න මේ හීටර් එක ගැන පොඩි හඳුන්වා දීමක් කරන්න. ඉතින් මේ හීටර් එක සාමාන්‍ය පාවිච්චි කරන්නේ ගෙවල් වල කට්ටියට වැඩිය outside එකේ ඉන්න කට්ටිය. outside එකේ ඉන්න කට්ටිය කියන්නේ යුනිවර්සිටි එක, හොස්ටල් එක, එහෙම නැත්නම් දුර පළාතක ජොබ් එකක් කරනවා නම් ඒ බෝඩ් වෙලා ඉන්න තැනක වගේ කට්ටිය තමයි බහුතරයක් මෙන්න මේ හීටර් එක පාවිච්චි කරන්නේ. ඒකට හේතුව තමයි මෙන්න මේ හීටර් එකේ රැගෙන යාමේ පහසුව. දැන් උදාහරණයකට ගත්තොත් මෙන්න මේ වගේ කේතලයක් ගත්තොත් ඒක තනින් තනට එහෙම නැත්නම් පිට තැනකට ගෙනියන්න අමාරුයි. ඒක නිසා බහුතරයක් ගෙවල් වල කට්ටියට වැඩිය ගෙවල් වල ඉන්න කට්ටියට වැඩිය බහුතරයක් අර පිට ඉන්න කට්ටිය තමයි මෙන්න මේ හීටර්ස් මෙන්න මේ වගේ දඟර හීටර්ස් වැඩියම පාවිච්චි කරන්නේ. ඉතින් මෙන්න මේ හීටර්ස් වල තියෙන වොට් ප්‍රමාණයක් දැන් මගේ අතේ තියෙන්නේ වොට් 1000ක හීටර් එකක්. එතකොට වොට් 1000 වොට් 1500 මේ වගේ එක එක වොට් ප්‍රමාණ වලට වැඩි වෙන්න හීටර්ස් තියෙනවා. ඒ වගේම මෙන්න මේ හීටර්ස් ඇරෙන්න තව මෙගා හීටර්ස් කියලා જાතියක් තියෙනවා. ඒවා සාමාන්‍ය ලොකු වතුර ප්‍රමාණ උණු කරන්න තමයි ඒවා ගන්න. ඒවා සාමාන්‍යයෙන් ගෙවල් වල එහෙම ගන්නෙ නැහැ. ඒවා සාමාන්‍යයෙන් ලොකු විශේෂයෙන්ම රෝහල් වල වගේ තමයි ඉන්න ලෙඩුන්ට වතුර උණු කරලා බොන්න එන්නේ වගේ හීටර්ස් පාවිච්චි කරන්නේ. ඉතින් අන්න ඔක තමයි හීටර් ගැන පොඩි හඳුන්වා දීමක් කරොත් මට කියන්න තියෙන්නේ. ඊළඟට මම ඔයාලට කියන්න හදන්නේ ඔයා හීටර් එකක් වෙළඳ පොලින් මිලදී ගද්දි බලන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේ ටික මම ඔයාලට කියන්නම්. ඉස්සෙල්ලාම ඔයා බලන්න ඕන මෙන්න මේ ප්ලග් එක. මෙන්න මේ 3 pin plug top එක මේ හීටර් එකේ තියෙනවද කියලා. මොකද සමහර හීටර්ස් තියෙනවා 2 pin ආපු ඒවා ආරක්ෂාව අතින් ගොඩක් අඩුයි. මොකද මේ 3 pin එකේ විශේෂත්වය තමයි මෙන්න මෙතන earth එක තියෙනවා. මෙන්න මේ earth connection එක තියෙන නිසා හදිසියෙන් ලොකු power එකක් මේකට ආවත් මේකේ වැඩි power එක earth වෙනවා. ඉතින් 2 pin එකක් ගත්තොත් වෙන්නේ ඒකේ earth එකේ connection එකක් නැති නිසා මේක හරහා earth වීමක් සිද්ධ වෙන්නේ. එතකොට ළඟ ඉන්න කෙනෙකුට විදුලි සැර වැදීමක් සිද්ධ වෙනවා. කියන්නේ ආරක්ෂාව ටිකක් අඩුයි ඒ 2 pin තියෙන හීටර්ස් වල. ඉතින් ඒක ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. ඒ වගේ හීටර්ස් අරගන්න එපා. මොකද ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ ගැටලුව තියෙන නිසා. ඊළඟට බලන්න ඕන මෙන්න මේ වයර් එක. මෙන්න මේ වයර් එක ගත්තොත් ඔයාලා බලන්න හොඳට ඒ හීටර් එකේ වයර් එක ටිකක් soft rubber වගේ තියෙන. ඒක නිකන් මෙහෙම අතට අල්ලපුවම තේරෙනවා නිකන් ගොඩක් flexible වගේ. නිකන් ගොඩාක් නැවෙනවා. ඉතින් ඒ වගේ වයර් තියෙන හීටර් ගන්න එපා. මොකද මෙන්න මේ කොයිල් එක ගත්තොත් මෙන්න මේ දඟර එක ගත්තොත් මෙතනට ලොකු ඇම්පියර් ප්‍රමාණයක් ගන්නවා. එතකොට මේ හරහා තමයි ඒ විදුලිය එන්නේ. එතකොට මේ හරහා ලොකු ඇම්පියර් ප්‍රමාණයක් ආවොත් එන්නේ ඒ වගේ ගොඩාක් ෆ්ලෙක්සිබල් සොෆ්ට් වයර් තියෙන හීටර් එකක් ඉක්මනින් ගිනි ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් පාවිච්චිය ගොඩක් අඩුයි. ඉතින් ඒ වගේම ගිනි ගත්තොත් මම උතුම් කියන්න ඕනේ නැහැනේ.
ඉතින් මේ වගේ තියෙන හීටර්ස් මිලදී ගන්න එපා. ඒ ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ ගත්තොත් මෙන්න මේ පරිවාර කොටස. එහෙම නැත්නම් මෙන්න මේ මීටර් ටිකක් කොට හීටර්ස් තියෙනවා. මෙන්න මේ මීටර් දික් වෙන, ඒ කියන්නේ දිගින් වැඩි තරමට මෙන්න මේ හීටර් එකේ ආරක්ෂාව හොඳයි. ඉතින් මෙන්න මේ හීටර් එකේ මීටර් ටිකක් කොටට වගේ තියෙන හීටර්ස් ගන්න එපා. මොකද ඒවා ආරක්ෂාවදී ගොඩක් අඩුයි. විදුලිසර වැදීමකට අනිවාර්යයෙන්ම ලක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් මෙන්න මේ කොයිල් එක. මේක තමයි මේ හීටර් එකේ තියෙන වැදගත්ම කොටස. ඉතින් සමහර මෙන්න මේ කොයිල් තියෙනවා. ඒවා පේන්ට් කරලා තියෙනවා. කියන්නේ තඹ වගේ ගොඩක් වෙලාවට තඹ වගේ පේන්ට් කරලා තියෙන එක බලපුවාම හොයන්න පුළුවන්. ඉතින් ඒ වගේ හීටර්ස් ගන්න එපා. මොකද ඔයා මේකේ වතුරට දාලා රත් කරලා ඔයා මේක බොණ්ඩ ගන්න ඕනේ. එතකොට එන්නේ තඹ ඒ පේන්ට් කොටස් මේ කොටස් වතුරත් එක්ක දිය වෙලා ඔයාගේ ශරීරයට ඇතුල් වෙලා ඒක හානි කර වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මෙන්න මේ වගේ පේන්ටර් නැති සිල්වර් කලර් කොයිල් එකක් තියෙන හීටර් එක ඔයා මිලදී ගන්න. ඉතින් guys මෙන්න මේ හීටර් එක ගැන තවදුරටත් කතා කරුවොත් මෙන්න මේ හීටර් එක ඔටෝ ඔෆ් වෙන ඩිවයිස් එකක් නෙමෙයි. ඒ කියන්නේ මෙන්න මේ කෙටල් එක වගේ මේක ඔටෝ ඔෆ් වෙන්නේ නැහැ. මෙන්න මේ කෙටල් එක නම් සාමාන්‍ය සෙල්සියස් අංශක 100 දී ඒක ස්විච් එකෙන් ඔටෝ ඔෆ් වෙනවා. නමුත් මෙන්න මේ හීටර් එක ඔටෝ ඔෆ් වෙන ඩිවයිස් එක නෙමෙයි. ඉතින් ඔයා මේක කරන්ට් එකට ගහලා වතුරකට දාලා තිබ්බොත් අනිවාර්යයෙන් මේක ගැන අවධානයෙන් ඉන්න. වෙන මේක ගහලා තියලා වෙන වැඩවලට යන්න එපා. එතකොට මම අර මුලින් වීඩියෝ පටන් ගන්නදී මුලින් කිව්වා වගේ මෙන්න මේ හීටර් එකේ ගොඩක් රත් වෙලා වතුර උතුරන්න පටන් අරගෙන සම්පූර්ණ වටේට විසිරිලා කෝප්පේ වතුර නැතුව ගිහිල්ලා මෙන්න මේ හීටර් එක ගොඩක් කුණු වෙලා මේක ගිනි ගන්න උනත් පිච්චිලා ගිනි ගන්න උනත් පුළුවන්. ඉතින් ඒ දේ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් guys මම ඔයාලට කියලා දෙනවා ඊළඟ වීඩියෝ එකේදී කොහොමද මෙන්න මේ හීටර් එකට කොච්චර ලෙවල් එකට වතුර දාන්න ඕනද, කොහොමද කොච්චර වෙලාවක් මේක තියෙන්න ඕනද, කොච්චර වතුර ප්‍රමාණයක් මේ එක හීටර් එකකින්, ඒ කියන්නේ වතුර ප්‍රමාණය අනුව මේක හීටර් එකකින් උණු කරගන්න පුළුවන්ද වගේ දේවල් මම ඊළඟ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔය ටික තමයි මට මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න ඕනේ. ඉතින් මේක part 2 එක බලන්න අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. මේක part 2 මම අනිවාර්යයෙන්ම අරන් එනවා. එතකොට මම ඉස්සෙල්ලා කියපු ඒ දේවල් ටික ඔයාලට ගොඩක් සවිස්තරාත්මකව ඊළඟ වීඩියෝ එකේදී කියලා දෙනවා. ඉතින් thank you අන්තිම වෙනකම් හිටියට මම හිතනවා ඔයාලා වීඩියෝ එකෙන් මොනවා හරි යමක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයා stay safe, goodbye.